ඔයාලා දන්නවා ගොඩක් රටවල තියෙනවා ඉටිරු කෞතුකාගාර. මැඩම් තුසයි තමයි මේ කන්සෙප්ට් එක ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් මැඩම් තුසාඩ් මියුසියම්ස් ලන්ඩන් වල අතුරු රටවල් කීපයකම තියෙනවා. ඉතින් ලංකාවට තමයි මේකේ අඩුවක්ව තිබ්බේ ඉටිරු කෞතුකාගාරවල. මොකද සංචාරක ආකර්ෂණය දිනා ගන්න ගොඩක් සංචාරකයින්ව ඇද ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ රටේ කලාකරුවන්ටත් යම් කිසි උපහාරයක් දක්වන්න පුළුවන් අවස්ථාවක් මේ ඉටිරු කෞතුකාගාරය කියන එක. ඉතින් ඔන්න කොළඹ වැක්ස් මියුසියම් එක ඕපන් කරා පසුගිය දවසක ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර් එකේ. ඉතින් හැමෝටම බලන්න එන්න පුළුවන්. තමුන් ආසම තරුව හම්බ වෙන්න පුළුවන්. සෙල්ෆියක් ගන්න පුළුවන්. ඉතින් අපි පෙන්වන්න සූදානම් වෙන්නේ ඔන්න කොළඹ වැක්ස් මියුසියම් එකට ගිහිල්ලා මොනවද මේකේ තියෙන්නේ, කවුද ඔයාලා ආසම තරු මේකේ ඉන්නේ කියලා. මුලින්ම ඉන්නවා බ්‍රැඩ් පිට් පිළිගන්න කට්ටිය. මේක තමයි මුලින්ම අපි වැක්ස් මියුසියම් එක ඇතුළට ආවම අපිට හම්බෙන්නේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එක. ඉතින් අපේ රටේ කලාකරුවන් බොහෝ පිරිසකගේ ප්‍රතිමා මේ විදියට මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙනවා. ඉතින් අපේ අතරින් වියෝ වූ කලාකරුවන් වගේම තාමත් ජීවිතුන් අතර ඉන්න අපේ සුවිශේෂී කලාකරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා මේ විදියට. වික්‍රත්නායක මහත්මයාත් වන්න ස්ථානයේ ඉන්නවා. තරක් නෙමෙයි රංගවල මහත්මයා අපේ අතරින් වෙන් වුණත් අපේ ජීවමානව දැක බලා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ විදියට. ඉන්න බලන්න කවුද ඉන්නේ කියලා. මහෙන්ද්‍ර පෙරේරා හැබැයිම ඉන්නවා වගේම තමයි ෂොට් එකක් අතේ තියාගෙන ඉන්නේ ඔන්න. මිලි රජින මාල්ලි ෆොන්සේකා මහත්මිය. රවින්ද්‍ර රන්දිනී මහත්මයා, ශ්‍රයන්ත මෙන්ඩිස් මහත්මයා, ජයලත් මනෝරත්න මහත්මයා, Masih Adira Singh,
ඒ වගේම නාමල් මාලිනී යුවල අන්න තවත් සුවිශේෂී තැනකට අපි යන්නේ. අපේ රටෙන් බිහිවෙච්ච ලොව පළමු අගමැතිතුමිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය. විශේෂත්වය තමයි දැන් මේකේ මේ දේශපාලඥයන්ගේ පිළිරුව වලින් තියෙන්නේ එකම පිළිරුව තමයි සිරිමාවෝ මැතිණියගේ පිළිරුව. එතෙන් වෙන ඔක්කොම තියෙන්නේ මේ අපේ රටේ කලාකරුවන්ට වෙන් වෙච්ච පළවෙනි අදියරේ. ඊට පස්සේ ඔන්න ඉන්නවා අයින්ස්ටයින් ගණන් ටිකක් පිටිපස්සේ හදලා. වගේම තමයි අපි හැමෝම පාවිච්චි කරන Apple ෆෝන් එකේ නිර්මාණකරු ස්ටීව් ජොබ්ස් ඉන්නවා. ඒ වගේම නෙල්සන් මැන්ඩෙලා මෙන්න මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකන් සෙක්ෂන් එකෙන් පස්සේ ඉන්නේ ඉන්ටර්නැෂනල් සෙක්ෂන් එකට. ඒකේ බොහෝ ඒ කියන්නේ නම ගිය කලාකරුවෝ විතරක් නෙමෙයි ලෝකෙට අලුත් දේවල් හඳුන්වා දුන්නා ඉන්නවා. එල්විස් ප්‍රෙස්ලි, ඊළඟට යන්නේ අපි හොලිවුඩ් මියුසික් පැත්තට. බොබ් මාලි ඉන්න ඕන්න බලන්නේ වගේමයි. බලන්න මයිකල් ජැක්සන්. ඊළඟට අපි එනවා ස්පෝර්ට්ස් සෙක්ෂන් එකට. බලන්න මෙසි එක්ක සෙල්ෆියක් ගන්න පුළුවන් වුණා. ඉතින් මෙසි වගේම රොනාල්ඩෝ මේකට ගොඩක් පිල්බ්‍රෝ ඉන්ක්ලූඩ් වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට තාම ඕපනින් එකේ ඉන්න ඒගොල්ලන් බලාපොරොත්තුවක් තියෙනවා තව පිල්බ්‍රෝ දාන්න. දෙන්නගෙන යන්න මේ ටික. ලෝක පූජිත මුත්තයා මුරලිදරන්. ඊපස්සේ ස්පෝර්ට්ස් සෙක්ෂන් එක පහු කරගෙන අපි යනවා හොලිවුඩ් පැත්තට. රියානා මෙතන ඉන්න ඔක්කොම හොලිවුඩ් ස්ටාර්ස්ලා. හොලිවුඩ් ගියා වගේ ඔන්න ෆීලිං එකක් තියෙනවා. රොක් DiCaprio. Brad Pitt. ළඟට Mr. Bean.
අනේ අපි ඉන්දියාව පැත්තට යන්න හදන්නේ. ඉන්දියාව පැත්තට ආවම මුලින්ම ඉන්නවා රජිනීකාන්ත් ෆොටෝ ගෙනගෙන ඉන්නේ. Shahrukh Khan. Amitabh Bachchan. Aishwarya Rai. ඉතින් guys ඔයාලටත් මේක බලන්න එන්න පුළුවන්. ටිකට් එකක් වෙන්නේ රුපියල් 1800ක්. පුංචි අයට රුපියල් 800යි ටිකට් එක ගන්න. ඉතින් විදේශිකයන්ට ඊට වඩා ගන්න චුට්ටක් වැඩි. ඉතින් කට්ටියටම ඇවිල්ලා ස්ටාර්ස්ලත් එක ෆොටෝ ගන්න පුළුවන්. ෂාරුක් එක්ක ෆොටෝ ගන්න chance එකක් හම්බ වෙනවද මේ වගේ? නෑ. ඒකට ඕන නම් එන්න කොලම්බෝ වැක්ස් මියුසියම් එකට.